Suti Matya! Suti Matya! Misinona! 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 Suti Matya! Suti Matya! Suti Matya! Yo, Suti Matya! Suti Matya! Suti Matya! Suti Matya! Mana tapai Suti Matya? Viduru, cerku taaganta. Ayyo! Ippa! Martenda. Sampat dong nawatan. Nawatan sampat. Helu. ඉතින් මම හදිස්සියේ ආවයි කියලා මොනව කරන්නද? ඒක හරි. වැලියුම් ඉන්ජෙක්ෂන් එක දුන්නද? හරි. දොස්තර තමයි බෙහෙත නියම කරන්නේ. තේරුණාද? මිසි, අපි අවුරුදු ගණනක් තිස්සේ ওই බෙහෙත දන්නවනේ. මේ මිසි, ළමයා මගේ. මම ළමයාගේ තාත්තා. තේරුණාද? මිසි, මේ වැලියුම් එකක් දුන්නා නම් ළමයාට නිින්ද යනවා. මිසි, මේ පණ්ඩිත කතා කියන්න දෙන්න එපා. මොකද කිව්වේ? පරිණා යන්න. මට පුළුවන් වෙන කෙනෙක් හොයාගන්න. අපි කොතන නැවතුනේ? දොස්තර මහත්තයා ආවද? දැන් ටික වෙලා මට. ඇයි? මං යනවා. කොහෙද? ගෙදර. ඇයි? යන්න. මම මේ මාසේ පඩිසල්ලි හදලා තියන්න. පස්සෙලා ගෙනිය. ඉසේ මං උදේ බෙහෙත් පෙති තරම් චූටි මහත්තයා ළඟට ගියා. Well done සම්පත්. Well done. සම්පත්. දැන් හොඳ බබා වගේ මේ බෙහෙත් පෙත්තක් බොන්න. ගන්න. ඔය මොකද කරන්නේ? සම්පත්? ඔය මොකද සම්පත් ඔය කරන්නේ? මේක බොන්න. මොන කරදරයක්ද මන් දන්නේ. මං අහන්නේ ටිකක් කියන දේ අපහා මොකද වෙන්නේ? මගෙත් එක කෝල නටන්න ඉන්න එපා හරිද? Come on.
නෑ චූටි මහත්තයා. පස්සේ බෙහෙත් බොමු. දැන් සෙල්ලම් කර. එපා එපා. නවත්තන්න කිව්වේ. මගෙත් එක සෙල්ලම් කරන්න එපා. කියන දේ අහන්න නැත ඕන එකක් කරන්න. මට බෑ පොලන්න. බොහොම හිමින් තමයි කතා කළේ. චූටි මහත්තයා කියන දේ අහන්න නැතුව වෙනද වගේ වීදුරු කඩන පටන් ගත්තා. ඉතින් මං කොහොම නවත්තන්නද? ඊට පස්සේ තමයි මං වේලුත් එක්ක එක්කව වෙලා චූටි මහත්තයාව අල්ලගෙන මෙතනින් වැලියුම් දුන්නේ නැහැ. ඕකනේ කියන්නේ. වැලියුම් ටිකක් දුන්නා නම් ළමයා හොඳට නිදා ගන්න. ඔක්කොම පඬිතියෝ. වැලියම් විතරක් නෙවෙයි මොන බෙහෙත් වර්ගයක් දුන්නත් දෙන ප්‍රමාණය වාර ගන්න තීරණය කරන්නේ මමයි. මිසී කරන්නේ මං කියන දේ මිසක් මිස්ටර් පෙරේරා කියන දේ නෙමෙයි. දැන් කොච්චර කාලයක් මේ විදිහට කළාද? තව කොච්චර කාලයක් මේ විදිහට කරන්න ඕනේද? කවද්ද ડોක්ටර් මේක ඉවරයක් වෙන්නේ? මිස්ටර් පෙරේරා කවදාද ඉවර වෙන්නේ කියලා ශාස්ත්‍ර කියන්න මන් දන්නේ නැහැ. හැබැයි මිස්ටර් පෙරේරා මේ විදිහට කතා කරනකොට අපිට කරගන්න පුළුවන් දෙයක් වුණත් කරගන්න බැරුව යනවා. දැන් බලන්න අලුතින් ආපු මිසීත් යනවා. ඔය කීවෙනි මිසීද? කවුද කැමති මෙහෙම වැඩ කරන්න? මට පුළුවන් මිසිලා හොයාගන්න. දැන් මොකද්ද මේ මිසීට වෙලා තියෙන්නේ? මිසීට වෙලා තියෙන දේ තමයි මටත් වෙලා තියෙන්නේ. මොකද්ද? එපා වෙලා. ඒත් මම මේ දරුවා බලන එක නවත්තන්නේ නැහැ. මිස්ටර් පෙරේරාට බය නෙවෙයි. දරුවා ගැන හිතලා. මට ආයෙත් කොළඹ ස්පෙෂලිස්ට් කෙනෙක් බලන්න ඕනේ. මේ කරලා තියෙන පරීක්ෂණවල හැටියට ශාරීරික රෝගයක් තියෙනවා නම් අහුවෙන්න ඕනේ. මට නම් පේන්නේ නැහැ එහෙම ශාරීරික රෝගයක්. ඔය කිව්වේ? ඇයි? සමහර විට පුංචි කාලේ ඉඳලා පවතින මානසික රෝගයක්ම නෙමෙයි මානසික පීඩනයක්, කම්පනයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. මන්න හිතන්නේ මේ දොස්තරලට තමයි මානසික පීඩන තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ මිස්ටර් පෙරේරා? මේ ළමයාගේ අතපය හොඳට තීනවනම්, කටයි දිවයි හරියට පිහිටලා තියෙනවනම්, ඇයි ළමයාට කතා කරන්න බැරි? මට කියලා දෙන්න දොස්තර මහත්තයෝ මොකද්ද මේ ළමයාගේ අඩුව කියලා? මිස්ටර් පෙරේරා මේ දරුවගේ තාත්තා නේද? එහෙම තමයි හිතාගෙන ඉන්නේ. මිස්ටර් පෙරේරා මේ වෛද්‍ය විද්‍යාව අපි නොදන්න හුඟක් දේවල් තියෙනවා. අපි නොදන්නේ යම් කිසි දෙයක් මිස්ටර් පෙරේරා දන්නවනම් කියලා දෙන්න මේ අපිත් කැමති ඉගෙන ගන්න. Okay, come. Right. මං දැන් මේ මේ පොඩයි. It's okay. වඩින්නද? Right. ඉඳලා. තගලන්නේ තෝ ඉන්නවම. No, that's all right. අන්න බබා මින්ද පොඩ්ඩක්. You want to listen to this? Right. පුතා නේන මම මේක කනේ දාලා කෑල්ල මට දෙන්නකෝ. මම මේක තියාගන්න එපා. ඔය පැත්තට නෙමෙයි. අනිත් පැත්ත. අන්න එතන. right. දැන් මේ
එහෙම නෙමෙයි පැත්ත. අනිත් පැත්තට තියන්න. ආන්නේ රයිට්. හරි. දැන් ඇහෙනව නේද? දැන් හරි. දැන් මට දෙන්නකෝ. පුතා මේ ඕක දෙන්න. මම වාට ලොකුනාම නලාවක් කරන් දෙන්න. ලොකු වෙනකන් ඉන්න ඕනේ අද මර්ගන දෙන්න. කොහෙන්ද? දෙන්න පුතා පුතා ඕක නවත්තන්න. එක සැරයක් කිව්වම නවත්තන්න පුතා. මොකද කරන්නේ? මොනවද මේ කරන්නේ? දොස්තරලා හිතාගෙන ඉන්නේ මේ ලෝකේ අනෙක් සේරම මිනිස්සු මෝඩයෝ කියලා. මිසිට රස්සාව දෙන්නේ මම. මං කියන විදිහටයි මිසි වැඩ කරන්නේ. ක්‍රිස්. Yes sir. පොඩේ. Come in sir. මීට කලින් හිටිය හැම මිසීටම සිද්ධ වුණේ ඒකයි. දොස්තර මහත්තයාගේ රූකඩයක්. පුතා ඒ තමයි අලුත් නර්ස් මිස් ශානිකා. කියන දේ තේරෙනවද? කන් ඇහිමේ අඩුවක් නැහැ. කතා නොකරන එක විතරයි. සමහරක් වෙලාවට එයා මේ බඩුමුට්ටු කඩනවා බින්දිනවා. එහෙම වෙලාවට මට කියන්න මම අලුත් බඩු ගෙනත් දෙනවා. අපි යමු. පුතා Hello? ලොකු මාත්‍යා මේ ඉන්නේ වේලු. මට ඉන්න හොඳම පරණම සේවකයා. වේලු මාත්‍යා මේ තමයි අලුත් මිසි ශානිකා නෝනා. නෝනා හොඳට බලා ගන්න ඕනේ. හරි? ඉනිහට සිංහල කතා කරන්න අමාරු වුණාට හොඳට තේරෙනවා. නේද වේලු? ලොකු මාත්‍යා ඔව්. මාත්‍යා මීනාච්චි මොකද? අපේ වත්තේ වැඩ කරවා මීනාච්චි. මීනා. ඔව් මාත්‍යා. ඉතින් ගියා මාත්‍යා. ගියා? ඔව් මාත්‍යා. කොයිද? ගෙදර. ඇයි? වැඩ ගොඩායි කිව්වා. ශල්ලි මදි කිව්වා. තවත් එකෙක්. කවුද මීන කියන්නේ? උඹට පුළුවන් නේද වැඩ කරන්න කවුරු හරි හොයාගන්න? මිනිස්සු ගෑනු වෙනවා දැන් අමාරුයි මාත්‍යා. ඔක්කොමලා වැඩට බත්තට තමයි යනවා. ඒ සල්ලි හොඳයි නේ මාත්‍යා. මම බලන්න මාත්‍යා. බලන්න දෙයක් නැහැ මිනියෝ. කවුරු හරි හොයාගෙන වරේ. මේ ගන්නන්ට කාලෙන්දරින්ට පින නැහැ. මේ මිසි නෝනට බංගලාව පෙන්නපන්. වේලු හුඟක් කලින් ඉඳලාද මෙහි ඉන්නේ? නෝනා ගාකල්. මොකද මෙහි ඉන්න අය සේරම බෑ කියලා ආපහු යන්නේ? මාත්‍යා සැරයි නෝනා. හුඟක් සැරයිද? වේලු කොහොමද ඉන්නේ? මම ඉතින් ලොකු මාත්‍යා කියන විදිහට ඉන්නවා. මම දුප්පත් මිනිහා නෝනා. ලෙඩා කොහොමද? කවුද ලෙඩා නෝනා? ලොකු මහත්තයාගේ පුතා? චූටි මාත්‍යා. චූටි මාත්‍යා ලෙඩා නෑ නෝනා. චූටි මාත්‍යාට කරචල් කරනවා. චූටි මාත්‍යා සර වෙනවා. චූටි මහත්තයාගේ අම්මා නැද්ද වේලු? චූටි මාත්‍යා? අම්මා? ඔව්. ඉන්නවා පිටරටේ. වෙන මාත්‍යා එක්ක ඉන්නවා.
චූටි මාතියාගේ චූටි කාලේ තමයි නෝනා ගියා. ඇයි? ලොකු මාතියා නෝනා හැමදාම පයිත්. Loko Matia! Loko Matia! Loko Matia! Velu! Tinggal lame orang palea. Alang palea aku lame apa? Ada mama. දවස් දෙකට තුනට සරයක්. ඔය වගේ පයිත් තමයි නෝනා. මොකක්ද හේතුව? නෝනා? මොකක්ද එයාලට තිබුණ ප්‍රශ්න? පෙරච්චින ගොඩයි නෝනා ගොඩයි නෝනා. නෝනාට යාළු මාත්‍යා ඉන්නවා. ලොකු මාත්‍යාට යාළු නෝනාලා ගොඩයි. හැමදාම ප්‍රච්චනයි. Awal kekek. Ran, awal kekek. Bekirisap pe kuttiyaage. Tamusela hoda ගෙවල් ඇතුලේ ඉන්න නෙවෙයි. මරදානේ ලයිට් කරනවා කියන හිතගෙන. මේ මම තමුසෙට එකක් කියන්නම්. තමුසෙගේ ඔය රවුම් ගන්න වලත් ඇත්තක ඕන මගුල කනවා. මේ ගෙදර පස් පැකිලි තහන. මම වලත් එක්ක කරලා රවුම් යන්නේ නෑ. ඒ මිනිහා තමුසෙට වැඩිය 100,000 ගුණයකින් මහත් එක්ක. කොහමද යකෝ අනුන්ගේ ගෑණික් එක්ක හොට මගුල යන්නේ එකේ මහත් එක්ක එන්නේ. එහෙමද? එතකොට තමුසෙ මොකෙද්ද ඔය? මම යන්නේ මට ආදරය කරන මිනිහෙක් එක්ක. තමුසෙ කී දෙනෙක් එක්ක රවුම් ගන්නවද ඔය? මම කියවන්නද ලයිස්තු? කිව්වම බලන්න. පස්සේ වෙනස් වුණා. අපේ ලොකු මාත්‍යා ඉන්නකොට නෝනා අලුත් මාත්‍යා එක්ක එනවා. එතකොට පයිත් නෑ. අපේ මාත්‍යා පූෂා වගේ ඉන්නවා. ඒක වගේම නෝනා ඉන්න වෙලාවට අපේ ලොකු මාත්‍යා අලුත් නෝනාලා එක්ක එනවා. පයිත් නෑ. එන්න සුරේෂ්. වාඩි වෙන්න. අපි next Monday කැනඩා යනවා. ඔයාට සතුටුයිනේ? මට විතරද? නෑ. අපි දෙන්නට සතුටුයි. නේද සුරේෂ්? ඒකනේ අපි යන්නේ. මම පුතාව එක්ක යනවා. කොයිද? කැනඩා. තමුසේ ඕන අපායක යනවා ඕන යමපල්ලෙක් එක්ක. දරුවා ගෙනියන්න බෑ. ඒ වුණාට පොඩි දරුවෙක් අයිති අම්මට. තමුසේ අම්මා කෙනෙක්ද? මම නඩු කියනවා. තමුසේ නඩු කියයි. සමහර විට දිනයි. ඒත් ළමයා ගෙනියන්න හම්බ වෙන්නේ පඩ පිටින්.
good luck. ඒකට පස්සේ නෝනා දැක්කේ නැහැ. රට ගියා තමයි කිව්වා. නකින්න සම්පත්. නැගින සම්පත් නගින්න. බය වෙන්න එපා. පුරුදු වෙනකන් අපි උදව් කරන්න. ඒකනේ කියන්නේ ડોක්ටර්. මේ ළමයට මෙව්ව පුරුදු කරන්න බෑ. පුරුදු වෙනවා නම් හෙලිකොප්ටර් එකක් වුණත් ගෙනත් දෙන්න බැරිය. අපි try කරලා බලමු. සම්පත් ඔයාට මේක එලවන්න පුළුවන්. මේක තමයි ස්ටියරින් වීල් එක. මේක හෝර්න් එක. මේක ස්විච් එක. මේක දැම්මහම කාර් එක යනවා. මේක තමයි ස්ටොප් එක. මේක දැම්මහම කාර් එක නවතිනවා. ඔන්න බලන්න. හරිනේ. පුතා බොහොම හොඳයි. Well done. Well done සම්පත්. Well done. ලොකු මාත්‍යා මෙයාද කිව්වේ? එමයි මාත්‍යා. හරි පුංචිනේ. මේකෙල්ල කොහොමද වැඩ කරන්නේ? වයස කීයද? ඉල්ල මාත්‍යා. ලොකු කෙනෙකුට වගේ පඩි ගෙවන්න නම් බෑ මේකෙල්ලට. නම මොකද්ද? பெரியதொரு பேரு கேட்கறாருல்ல சொல்லு புள்ள சொல்லு புள்ள. සත්‍යා සිංහල තේරෙන්නේ? සිංහලම් කතා බේ මාත්‍යා. මොනවද මේ පොත්? ඉස්කෝල පොත් මාත්‍යා. ඒ හරි ආස තමයි. ඉස්කෝලෙත් යනවද? නවත්තුවා මාත්‍යා. ඇයි? ඉස්කෝල යනවා මොකට මාත්‍යා? සල්ලි නාස්ති. ටික ටික වැඩ කරනවා. ටික ටික සල්ලි එනවා. බලමුකෝ. බේ වැඩවලට උදව් කරගන්න. நாம வீட்டுக்குள்ள தான் இருக்கணும். பங்களா உள்ளுக்கெல்லாம் போகக்கூடாது. பங்களால இருக்கிறது துரமாறன் நோனா மரம் தான். நாங்க நாங்க என்ன துரமாறன் நோனா மரமா? அப்ப நாங்க யாரு? நாங்க வேலைக்காரங்க. வேணாம்மா. சின்னதொரு விட்டு விளையாட்டு சாமான்களை நாம தொடக்கூடாது. චූටි මාත්‍යා මේ තමයි මගේ තුව මේ පංගලාවට වැඩට තමයි ආවා. சரி சரி வாங்க போவோம். சின்னதொரை விட்டு பங்களா பக்கம் போகக்கூடாது. சின்னதொரை விட்டு விளையாட்டு சாமான தொடக்கூடாது. அவருக்கு சுகம் இல்லை. என்ன சௌமில்ல? அவரு பேச மாட்டாரு. கோச்சுக்கிட்டு இருக்காரா? இல்ல. அப்பயே பேச மாட்டாரு. அவர் விட்டு நாக்கு தொலைஞ்சு போச்சு. நாக்கு தொலைஞ்சு போச்சு?
මම දොරාරින්ට ශානික පොඩ්ඩක් ඉන්න සර්. මං එළියට එන්න. කමක් නෑ. මොකද බය වුණාද? මං දන්නේ නැහැ සර්. මොනවා වුණාද කියලා. මොකද? සද්දයක් ඇහිලා බලනකොට චූටි මහත්තයා කාමරේ බඩු ඔක්කොම කඩනවා. ඊට පස්සේ චූටි මහත්තයා ගැන අහන්න නෙවෙයි මම ආවේ. ටීවී එකයි තව බඩු ගොඩකුයි පොඩි කරලා. ඒක ඔය ළමයාගේ හැටි. දැන් ඔය කීවෙනි වතාවටද? මං ඔය බඩු සේරම හෙට උදේට අරගෙන දෙන්න. මට කලින් අහන්න බැරුණානේ. ශානිකා බැඳලාද? ඉන්ටර්විව් එකේදී සර් ඔය ප්‍රශ්නේ අහුවනේ. බැඳලා නැහැ. නොබැඳී ඉන්න එක මොලේ ඇති වැඩක්. හැබැයි ජීවිතේ අඩුපාඩු තියාගෙන ඉන්න එක මොලේ නැති වැඩක්. පොඩි ඩ්‍රින්ක් එකක් ගමුද? මං ඩ්‍රින්ක්ස් ගන්න නැහැ සර්. තෑන්ක්ස්. කවුරුත් මුලින්ම ඩ්‍රින්ක්ස් නොගත්තු අය තමයි. මල්ලගේ තියෙනවා ලේඩිස්ලට ගැලපෙන හොඳ ස්වීට් වයින් එකක්. පොඩක් ටෙස්ට් කරලා බලමුද? යමු. බයෙන්ද දෙයක් නැහැ. ගෙදර ඉන්නේ අපි දෙන්න විතරයි. මොකද බයද? හරි. කවන්නේ. පස්සේ දවසක. හරි? පස්සේ දවසක. හරි? தண்ணீரை விளையாடிட்டு இருக்காம எல்லாம் சுத்தம் பண்ணி வை. என்ன?
මොනා චූටි මහත්තයා සරයි පාපනිප වෙයි. සරපන්නද කොහොමද මේ විතර නවත්තන්නේ? பறந்தே வருகையில் சின்ன சிறகுகளுடைய உன்னைய வேனசி சொல்ற என்ன ஆடிட்டு இருக்க நீ போ. ஐயோ சின்னதர வேணா ஐயோ சின்னதர வேணா சின்னதர ஐயோ சின்னதர வேணா சின்னதர சின்னதர வேணா சின்னதர ஐயோ ஐயோ சின்னதர வேணா මේ මොන විකාරයක්ද? නවත්තන්න සම්පත්. නවත්තන්න සම්පත්. කිව්ව මහ නවත්තන්න. වේලු. වේලු. சொல்றோட வேலை கூடாது சொல்லு. சொல்ற பேச்சு கேக்குறியா? போ போ. ඔබ දැනගෙන උඹේ කෙල්ල හදාගන්න. යනවනේ මෙතනින් අහකට. සම්පත්. සම්පත්. ගෙදර යන්න. වේලු. වේලු. තේරෙන විදිහට තමයි මම කියන්නේ. ළමයට නරකක් වෙන උපදේශයක් මම දෙන්නේ නැහැ. සෙල්ලම් කරන්න ඕනේ නම් ඕන තරම් සෙල්ලම් බඩු මම ගෙනල්ලා දීලායි තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික ගේම්ස්, කම්පියුටර්ස්, CDs, වීඩියෝස්, ටොයිස්, ඉලෙක්ට්‍රොනික ටොයිස් එක එක જાති ඒවා. එකක් කන්නකොට තවත් එකක්. තවත් මොනවද? මේ දෙමළ කෙල්ල නැතුව මගේ ළමයට සෙල්ලම් කරන්න බැරිද? එකක් කඩනකොට මිස්ටර් පෙරේරාට තව එකක් ගෙනල්ලා දෙන්න පුළුවන්. සල්ලි තියෙන හින්දා. ඔව්. ඒ සම්පත් එකෙන් උදව්වක් නම් වෙන්නේ නැහැ. ડોක්ටර් කැඩෙන බඩු නැවත නැවත ගෙනත් දෙන්නකොට සම්පත්තේ පුරුද්ද දිගටම ගෙනියනවා. ඒකෙ මිදෙන්නේ නැහැ. මං කියන්නේ සම්පත්ගේ වෙනසක් දකින්න කැමති නම් මං කැමති ඊට කලින් මිස්ටර් පෙරේරාගේ වෙනසක් දකින්න. මං කැමති දොස්තර මහත්තයාගේ වෙනසක් දකින්න. புள்ளைக்கு கதை ஒன்று சொல்றேன். ஒரு நாள் சின்ன தேவதை ஒண்ணு வானத்திலிருந்து பறந்து பறந்து வந்துச்சான். பறந்து பறந்து வந்துச்சான். வர்ற வழியில புயல் காத்துல சிக்கி கீழே விழுந்துருச்சான்.
கீழே விழுந்துருச்சா புள்ளைக்கு ரெக்க முளைச்சா என்ன செய்வீங்க? அம்மாக்கு ரெக்க முளைச்சா என்ன செய்வீங்க? எனக்கா? எனக்கு ரெக்க முளைச்சா உங்களை விட்டு பயப்படாதீங்க அம்மா. சின்னதுரை ரொம்ப நல்லவர்மா. ஆனா அவரால கதைக்க முடியாது. அவருக்கு நாக்கு இல்ல. உங்களுக்கு எப்படி அது தெரியும்? அப்பா சொன்னாரு. பாவம் சின்னதரை. ஐயோ சின்னதுரை வேணாம். ஐயோ சின்னதுரை வேணாம். அம்மா போங்க, ஒளியுங்க. அம்மா போங்க. ஐயோ சின்னதுரை வேணாம் சின்னதுரை. ஐயோ சின்னதுரை வேணாம் வேணாம் சின்னதுரை. சின்னதுரை வேணாம் சின்னதுரை. ஐயோ சின்னதுரை. சின்னதுரை வேணாம் சின்னதுரை. ஐயோ சின்னதுரை வேணாம் சின்னதுரை. சின்னதுரை நீங்க ரொம்ப மோசம். எங்க அம்மாக்கு இருக்கிறது ஒரே ஒரு சீலை தானே. A apple. A for apple. Harishu. Kanna. Apple. Ball. B. Ball. B for ball. Okay. අපි අනිත් පිටු බලමු. C cat. D dog. Cat. C for cat. Dog. D for dog. Cat and dog fight. பறந்து வரும் பொழுது புயல் காற்றில் சிக்கிக் கொண்டதாம். சிக்கிக் கொண்ட சின்ன தேவதை தன் சிறகுகள் உடைந்து குழந்தைகளின் உலகில் விழுந்ததாம். சின்ன தேவதையே குழந்தை உலகத்திற்கு பறந்தே வருகையில், சின்ன தேவதையே குழந்தை உலகத்திற்கு பறந்தே வருகையில், புயல் காற்றில் சிக்கியே புயல் காற்றில் சிக்கியே சின்ன சிறகுகளுடைந்தே சின்ன சிறகுகளுடைந்தே சின்ன தேவதை சின்ன குழந்தைகளின் உலகில் விழுந்ததே. சின்ன குழந்தைகளின் உலகில் விழுந்ததே. சின்ன தேவதை சின்ன தேவதைக்கு வலித்ததாம். சின்ன தேவதையின் கண்களில் இருந்து கண்ணீர் வடிந்ததாம். அதற்கு பிறகு சின்னதுரை
චූටි මහත්තයා හරි ෂෝක්නේ. අද ගොඩක් බඩගිනි වෙලා වගේ. ගන්න. මං කවන්නද? ඉස්පිරිතාලයක් දිහා බලන්න. ස්පෙෂලිස්ට්ලාගෙන් 75% දෙමළ. ඉංජිනියර්ස්ලා, ලෝයර්ස්ලා වැඩි ප්‍රමාණයක් දෙමළ. ලංකාවේ ජනගහනයෙන් උන් 15%ටත් අඩුයි. සිංහලයා මෝඩයා කියලා කියන්නේ ඒකනේ. අමිත්‍යලිංගම් තවත් කියනවා අපි දෙමළ මිනිස්සුන්ට වෙනස්කම් කරනවා. ඇති මිස්ටර් පෙරේරා. ඒ අරුණ්ණයටත් තේරෙන්නේ නැහනේ අමිර්තලිංගම්ලා මොකාටද එන්නේ කියලා. ඉතින් ඔය වගේ තත්ත්වයක් තියාගෙන ඇයි මිස්ටර් පෙරේරා දෙමළ දෙනෙක් ගෙදර තියාගෙන ඉන්නේ? උන්ගෙන් වැඩ ගන්න එක වාසි. පේලුට කීයක් ගෙවනවද? No, Mr. Pera. No. Come on. මේවා imported liquor. No harm. Come on. Come on. වේලු. වේලුට ගෙවනවා රුපියල් 300ක්. එල්ලත් වැඩ කරනවනේ. කැලඩත් පඩි ගෙවනවද? පිස්සුද? ඔයාට අර ෆොටෝස් බලන්න ඕනේ කිව්වනේ. මොන ෆොටෝස්ද? මගේ ඔෆිස් පාටි එකේ ෆොටෝස්. Come on baby. Come on. Come on. මෙතන නිදා ගන්න බෑනේ. යමු ඇඳට. යමු. නැගිටි. නැගිටි. යා. එතකොට ෆොටෝස් හරි හරි. යමුකෝ ඇඳට මං වාට හොඳ ෆොටෝ එකක් පෙන්නන්න. ඈ? යමු. හොඳ ෆොටෝ. ඔව් ෆොටෝස් ඔක්කොම තියෙනවා. ෆොටෝස්. හොඳ ෆොටෝස්. ඔව්. නැග. යා.
මේ බර කොලමද මේ? හරි සම්පත්. හරි අපි දෙන්න නටමු. சின்ன உங்களுக்கு இங்கிலீஷ் தெரியுமா?
எனக்கு நான் இங்கிலீஷ் தெரியும். இது என்னது? ஏ ஆப்பிள். ஏ ஆப்பிள். 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 ஏ ஆப்பிள். யம் 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 ஆப்பிள். யம் 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 ஆப்பிள். 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 நல்ல சின்னதோரை. சின்னதோரைக்கு இப்ப பேசவே முடியும். ஆப்பிள். ஆப்பிள். ஆ. பி பால். பி பால். 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 C cat. C cat. Meow 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 meow. Cat. 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 D dog. 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 Bow 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 dog. Bow 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 dog. Bow 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 dog. 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 அம்புட்டுதான். எனக்கு இங்கிலீஷ் அம்புட்டு தெரியாது. நான் சின்னதரைக்கு என்னோட தமிழ் புத்தகத்தை காட்டுறேன். இது சின்ன தேவதையோட கதை. இதுல நல்ல ஒரு பாட்டு இருக்கு, கேளுங்க. சின்ன தேவதை குழந்தை உலகத்திற்கு பறந்தே வருகையில் புயல் காற்றில் சிக்கியே புயல் காற்றில் சிக்கியே சின்ன சிறகுகளுடைந்தே சின்ன தேவதை குழந்தை உலகத்திற்கு பறந்தே வருகையில் புயல் காற்றில் சிக்கியே புயல் Ball. Meow, 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 meow. Cat, 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 cat. Bow, 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 bow. Dog, dog. Dog, 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 dog. Dog, dog. A, apple, apple. B, ball, ball. Ball, 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 ball. Ball, apple, ball, apple. Cat, 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 cat. B, dog, dog. A, apple. B, ball. C, cat. චූටි මහත්තයාට ස්පෙෂල් කේක් එකක් ගෙනාවා. බලමු මං කියලා දීපු පාඩම. කියන්න බලන්න මේ මොකද්ද? මේ මොකද්ද? A for apple. කියන්නකො මේ අකුරු.
දැන් ඔයාලට කියන්න පුළුවන්. A for apple. B for ball. කියන්නකෝ. ආහා. කමන්නේ. අපි පස්සේ පාඩම කියමු. මේ ළමයා වගේ මේ කේක් කෑල්ල කාලා ඒ බොන්න. කන්න. කන්න. මේ උඩින් තියෙන ක්‍රීම් එක හරිම රහයි. කාලා බලන්නකෝ. කන්න. රස නැද්ද? කන්න. ඔය ටික කාලා බලන්නකෝ. ඔය ටික කාලා බලන්න. රස අයියෝ සම්පත් අයියෝ මම ගෝලම් කර ගන්න එපා. சாப்பிடுங்க. நீங்க சாப்பிடுங்க. நீங்க சாப்பிடுங்க. நல்ல ருசி. நல்ல ருசி. அழகா இருக்கு. என் மூட்லயும் பூசுங்களே. ரெண்டு தாங்க. இந்த சல்லி 2 சாக்லேட்டுக்கு போதாதேம்மா. ஒண்ணு தரட்டுமா? சல்லி கூட கேட்டுடுங்க. அவங்க முதலாளி கிட்ட நிறைய சல்லி இருக்கு. ஆமா ஆமா. ஐயோ சின்னதர வேணா சின்னதர. ஐயோ சின்னதர வேணா. வேணா சின்னதர. ஐயோ சின்னதர வேணா. வேணா சின்னதர. வேணா. தண்ணி ஊத்துறது பூமரத்துக்கு தான், எனக்கு இல்ல. உங்களுக்கு தண்ணி ஊத்துறது நல்ல வளரும். பெரியதரோட பேப்பர் பரவாயில்லை. பெரியதருக்கு நிறைய சாலி இருக்கு. பயப்பட வேணாம். நான் பெரியதரோட்டு மகன். இது என் கேமரா நிறைய இருக்கு. அதுக்கும் பார்க்க இது ருசி. ருசி தானே. அதுக்கும் பார்க்க இது ருசி. අවුරුදු 10ක් කතා නොකර හිටපු ළමයා එකපාරට කතා කරන්න පටන් ගත්තා. කතා කරන්නේ දෙමළ. මං අහන්නේ මේකයි. ළමයා දෙමළ කතා කරනවා නම් ඇයි ඉංග්‍රීසි කතා කරන්න බැරි? අඩු ගානේ සිංහලවත්. ඒකට හේතුවක් තියෙනවා. හැබැයි මිස්ටර් පෙරේරා වගේ කෙනෙකුට තේරුම් කරලා දෙන එක අමාරුයි. ඇයි? තේරුම් ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ. කතා කරනවා කියන්නේ
මෙෂින් එකකින් වගේ කෙරෙන යාන්ත්‍රික වැඩක් නෙවෙයි. මානසිකත්වයක් සමග සම්බන්ධ දෙයක්. ආයෙත් මානසිකත්වය. ඔව්. කතා කරලා වැඩක් ඒක ඇත්ත. කොහොම වුණත් මම කියන්නේ මේ දෙමළ ගෑනු ළමයා සම්පත්ගෙන් ඈත් කරන්න හිතන්න එපා. එතකොට මගේ ළමයා කතා කරන්න ඕනේ දෙමළ. කතා කරන භාෂාව මොකද්ද කියන එක නෙවෙයි වැදගත්. මොනවා හරි කතා කිරීම. කැමති භාෂාවක් පස්සේ ඉගෙන ගන්න පුළුවන්. இதுனா என்ன எழுத்து நீங்க சத்யா என் பேரு உங்க பேரு சத்யா இல்ல சின்ன தேவதை இல்ல என் பேரு சத்யா இல்ல உங்க பேரு சின்ன தேவதை எழுதுங்க சின்ன தேவதை இல்ல தேவதைகளுக்கு பறக்க முடியும் அவங்களுக்கு ரெக்கை இருக்கு சில தேவதைகளுக்கு ரெக்கை இல்ல எழுதுங்க எழுதுங்க யார வர்றீங்க இதுதான் எங்க அம்மா அம்மா இது என்னது தேயிலை கூட அது எதுக்கு அதுல தான் தேயிலை கொண்டு பிச்சு போடுவாங்க அப்பதான் எங்களுக்கு சல்லி கிடைக்கும் சல்லி கிடைச்சாதான் எங்களுக்கு சாப்பாடு கிடைக்கும் சின்னதோட அம்மா எங்க எனக்கு அம்மா இல்ல அது தெரியாது ஏன் அம்மா இல்ல சில பிள்ளைங்க அம்மா இல்லாமலே பிறப்பாங்களாம் அப்பா சின்னதோட ஆத்துல குளிக்க வர மாட்டாரா இல்ல சின்ன துறையெல்லாம் பங்களால உள்ள பாத்ரூம்ல தான் குளிப்பாங்க. அது என்னது? அது பங்களாவுல அவங்க குளிக்கிற காம்பரா. அப்பா சின்னதுரைய ஆத்துல குளிக்க கொட்டிட்டு வரவா? பைத்தியமா? சின்ன துறையெல்லாம் இந்த ஆத்து பக்கமே வந்தது கிடையாது. நீ இப்படி வேலை செஞ்சா பெரிய துறை வீட்டுக்கு அனுப்பிடுவாரு. இருந்தாலும் சின்னதுரை என்னைய ஒரு நாள் வீட்டை விட்டு போக சொல்ல மாட்டாரு. சின்ன துறையில பங்களாவுக்கு பெரிய வீடு, பெரிய துறை. கதையை விட்டு போட்டு சீக்கிரமா குளிச்சிட்டு கரைக்கு வா. ඔන්න අමිතලිංගම් පොරොන්දු වෙලා තියෙනවලු දෙමළ මිනිස්සුන්ට වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කරනවා කියලා. සිංහල මිනිස්සුන්ගේ මෝඩකමනේ. අපේ සිංහල පක්ෂයකට බැරුණා විපක්ෂ නායකකමවත් තියාගන්න. දැන් ඉතින් දෙමළ මිනිස්සු හිතාගෙන ඉන්නවා උන්ට මේ රටේ මහ ලොකු බලයක් තියෙනවායි කියලා. ඔන්න උන් තුවක්කුත් එකතු කරනවලු. උන් තුවක්කු එකතු නොකර ඉඳීවි අපේ මිනිස්සු කරන වැඩවලට. ඒ කියන්නේ යාපනයේ පුස්තකාලට ගෙන තිබ්බා. ඒක මොන තරම් අපරාධයක්ද? දෙමළ පොලිස් කාර්යයන්ගේ ආයුධ අයින් කරා. නිකන් ඉන්න මිනිස්සුත් ආයුධ ගන්න පොළඹවන අපේ උ. ශානිකා කවද්ද මේ රටේ ජනාධිපති වෙන්නේ? මං ජනාධිපති වුණොත් දන්නවද මොකද ඉස්ලාම් කරන්න කියලා? මොකද්ද? හිතන ගෑනුත් එක බුදිය ගන්න බල මිනිසුන් එල්ලලා මරනවා. ඒවනා ඉතින් මේක පිරිමි නැති ලෝකයක් වෙයි. இன பெலமா பெலமா இன பெலமா பெலமா ஐயோ நிப்பாடுங்க சின்னதர பாஸ் டிரைவர் நான் பாஸ் டிரைவர் இப்போ நான் வீல் பேரோ டிரைவர் சின்னதர கார் டிரைவர் நான் கார் டிரைவர் நீங்க வீல் பேரோ டிரைவர் சரி சரி ஏறுங்க பெலமா 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 பொம்பளை டிரைவர் மாதிரி ரொம்ப கவனம் මේ දෙමළ කෙල්ල එක්ක නම් අපේ චූටි මහත්තයා හදාගන්න බැරි වෙයි නෝනා.
ලොකු මහත්තයා නම් කැමතියි කෙල්ලව ගෙදර අරින්න. ඉතින් දොස්තර මහත්තයා කියනවනේ කෙල්ලව තියාගන්න කියලා. මේ කෙල්ල නැත්තම් මෙලහකට අපේ චූටි මහත්තයා කතා කරන්නේ සිංහලනේ. කොහෙද ඉතින්? ඉසිනෝනා. නෝනා චූටි මාත්‍යට ලොක්කු තෝලද? ලොකු උනත් පොඩි උනත් වැඩේ වෙලා ඉවරයිනේ. උඹ දැනකින් උඹේ කෙල්ල හදාගන්න. ගානට වැඩි. பொம்பள டைவர் மாதிரி ரொம்ப கவனம். சுருக்கல் வா. இன்னும் கொஞ்சம். சுருக்கல் வா புள்ள, அங்க பங்களாவுல வேலை இருக்கு. இதுவும் வேலை தானே. சுருக்கல் வாங்குறேன். சின்னதொரை. சின்னதொரை. අනේ චූටි මහත්තයෝ පාටි වෙලා කෑම කන්නකෝ. வெளிய பங்குல நல்ல காத்தும் வரும். අපිට දෙමළ තේරෙන්නේ නැහැ නේ සම්පත්. සිංහලෙන් කියන්නකෝ. பங்கு கிட்ட குருவியெல்லாம் இருக்கு. මොනවද මන් දන්නේ දෙමළෙන් කියන්නේ. பங்கு கிட்ட சத்யாவும் இருப்பா. நீங்க ரெண்டு பேரும் இதுல சாப்பிடுங்க, நாங்க ரெண்டு பேரும் அங்க. මලකෝලා මම අහන්නේ මෙහෙම එක දිගටම ඉඩ දුන්නොත් කොහෙන්ද නතර වෙන්නේ? මෙයාලා පොඩි ළමයි දෙන්නෙක්. මොනවා කියලා වෙන්නද? එතකොට ડોක්ටර් කියන්නේ මේ දෙමළ කෙල්ලට අපේ කොල්ලත් එක්ක ඕනතරම් නටන්න ඉඩ දෙන්නයි කියලාද? මේක මිස්ටර් පෙරේරට කෝටියක් සල්ලි දීලා කරගන්න බැරි වැඩක්. අපේ කාට ඉඩ දුන්නොත් ওই දෙමළ කෙල්ලව කාමරේ නිදි කරව ගනි. කමක් නැහැ. කමක් නැහැ? ඔව්. පොඩි ළමයි දෙන්නෙක්. හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ. දොස්තර මහත්තයෝ කුණු හරප කතා කරන්න එපා. கால் பட்டுச்சா? ஆமா. வலிக்குதா? பயப்பட வேணாம், டாக்டர் மிஸ்ஸும் இருக்காங்க. සමහර විට සම්පත්ට සිංහල හරි ඉංග්‍රීසි හරි
මේ වෙලාවේ උගන්නන්න ඕනේ නම් ළමයි දෙන්නම එකට තියලා දෙන්නටම උගන්නන්න. බොහොම ලස්සනයි. දෙමළ කෙල්ලට මගේ කොල්ලට එකට උගන්නන්න. මගේ තාම ඔළුව නරක් වෙලා නැහැ දොස්තර මහත්තයෝ. Okay. Now, this is a very interesting story. Very funny. Okay, now listen to me. One day, a rabbit. You know rabbit? Rabbit. Okay. This rabbit met a tortoise. You know tortoise? Tortoise? Okay. This rabbit challenged tortoise for a race. You know race? Race? Okay. Then this tortoise said, எனக்கு இந்த கதை தெரியும். I beg your pardon? சத்யா இந்த கதை சொல்லியிருக்கா. I don't understand Tamil. Can you speak English, please? Huh? Can you speak English, please? Excuse me. අඩු ගානේ සිංහලෙන්වත් මුකුත් කියන්න බැරිද? Thank you. சத்யா, நான் சின்னதோரோட காரை கழுவுறேன். அது போது வாங்க. இன்னும் கொஞ்சம் இருக்கு. அதே அப்பா கழுவாரு. வாங்க போங்க. பெலா புடிச்சுக்கொள்ளுங்க. කොහෙන් අතර වෙයිද දන්නේ නැහැ මිසිනෝනා. ලොක්කන්ට හොඳ නම් අපිට මොකෝ. කොහොමද චූටි මහත්තයා එහෙම? හොඳින් ඉන්නවද? ඕ හොඳට ඉන්නවා. දැන් සිංහල කතා කරන්නත් පුළුවන් නේද? චුට්ටක් தெரியும். හොඳයි හොඳයි. ඕම යනකොට තව අරියාවි. බලන්න මුදලාලි මේ දෙමළ මිනිස්සුන්ගේ පොඩි එවුන් උනත් සිංහල මිනිසුත් එක්ක තියෙන අරියාදුව. ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න ඔය කෙල්ල හැමදාම උදේට පත්තරේ ගන්න දෙන්නේ මේ කඩේට. හැබැයි ඒකට වෙන මොන හරි ගන්න වුණොත් යන්නේ දෙමළ කඩේට. ඒ කඩේ පත්තර තිබුණා නම් ඕකි කවදාවත් මේ කඩේට එන්නේ. අන්න බලන්න. අර පුංචි එකෙක්නේ බං. ඒකිට තාම හරියට අපි එක්ක කතා කරන්නවත් තේරෙන්නේ නැහැ. පුංචි උන්ගේ පුංචි වුණුත් අදින්නේ උන්ගේ જાතියට. ඔමිට බා. උඹ නේද අපේ චූටි මහත්තයාට දෙමළ උගන්වන්නේ? ඒ කියන්නේ දැන් උඹට සිංහලක් තේරෙනව නේද? චුට්ට தெரியும். චුට්ටි තෙලියු. උඹ මට දෙමළ උගන්වන්නේ නේද? චුට්ට. சின்ன தேவதை உலந்து உலங்கத்திக்கு பறந்தே வரகிலே புயல் காற்றில் சிக்கியே சின்ன சிறுங்குகள் உண்டிதே சின்ன தேவதை சின்ன குழந்தைகளின்
උලංගෙ විලඳුදේ හොඳ ළමයා. මත් එකක් එවන්නද? දැන් හොඳට සිංහල තේරෙනවනේ. චුට්ටක් තෙරියුම්. Ah, rabbit. 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 මුයල්. මුයල්. Oh, that may be the Tamil word. In English, we call it rabbit. 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 Yes, rabbit. Now, rabbit is very fast. Rabbit is very fast. வேகம். வேகம். Huh? Now, come. Okay, now come. Rabbit is very fast. Now say, rabbit is very fast. Rabbit is very fast. Rabbit is very fast. Good. Now, look at this. Tortoise. Tortoise. ஆமை. 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 Yes, tortoise. Now, tortoise is very slow. சரி சரி. மெதுவாக. Okay, enough. Come on, come back. Come. Now, one day, they decided to have a race. Race? Yes, race. Race. போட்டி. போட்டி. ஓட்டு போட்டி. நாங்க போட்டி ஒன்று வைப்போமா? 1 2 3 මොන මගුලක දුවනවද මන් දන්නේ. நான் வெற்றி. இல்ல கல்தரம் செய்றீங்க. இல்ல நான் தான் வெற்றி. நீங்க கல்தரம் செய்றீங்க. இல்ல Okay. Now stop. Now, this story is also like your race. Anyway, the rabbit and the tortoise started the race. முயலும் ஆமையும் ஓட ஆரம்பிச்சாங்களாம். முயல் வேகமாக ஓடியது. ஆமை மெதுவாக வர்றதை பார்த்துச்சாம். முயல் ஓய்வு எடுத்தது. அப்படியே தூங்கி போச்சாம். ஆமை மெதுவாக போய் போட்டியில வென்றுச்சாம். இந்த கதை எங்களுக்கு தெரியும். புது கதை ஒன்று சொல்லுங்க. උදුක්කදේ. අදිසිය තිබුණට මිස්ටර් පෙරේරා මේ වගේ දේවල් කලබල වෙලා කරන්න බෑ. හැම දෙයක්ම බැහැයි කියලා නිකන් ඉන්නේ නැතුව අපි ටිකක් try කරලා බැලුවොත් ළමයා ඉක්මනින්ම ඉංග්‍රීසි සිංහලයි දෙකම පුරුදු වෙනවා. මේක හෙල්මල් දෙමළ අමතක කරලා. මොකද අපේ ගුරුවරු හිතන්නේ Actually, ටිකක් කල්යයි. සිංහල ගුරුතුමී හැමතිස්සෙම සම්පත් කතා කරන්නේ මේ දෙමළ ළමයා කතා කරාට පස්සේ. මං හිතන්නේ මේ පොඩ්ඩක් පරක්කු වෙයි කියලා කතා කරන්න. හැබැයි සම්පත් සිංහල කතා කරන්න බැරි වුණාට හොඳට තේරෙනවා. එක දවසක් ගියාට පස්සේ අපි ළමයි දෙන්නම ස්පෙෂල් ස්කූල් එකකට දාමු. දෙන්නවම? ඔව්. මේ දෙමළ කෙල්ලත් ඉස්කෝලේ යවන්න? ඔව්. මේ කෙල්ල සම්පත්ගේ සර්වන්. මේ ළමයා සම්පත්ගේ සර්වන් කෙනෙක් නෙවෙයි. මේ ළමයා සම්පත්ත සහෝදරියා, අම්මා කෙනෙක්. ගුරුවරියක්, වෛද්‍යවරියක්. ශානිකා දොස්තර මහත්තයාට වැලියුම් පෙති 3-4ක් දෙන්න.
කංකම් බූරු සින්සිනෝරු මං කියන දේ අහනවද? ඕ එහෙනම් දුවලා ගිහිල්ලා සිංහල පාඩම් පොත අරන් කොහොමද පොත? පොත නෑ ඇයි? හොරා මම නෑ හොරා සින්නදොර පොත ඊයේ පඩිය උඩ තිබ්බා මම ගත්තා හොඳ ළමයා. පුතේ ඔයා ස්තුතියි කියන්නේ. ස්තුතියි ඊයේ පාඩම් මතකයිනේ? මතකයි සම්පත් මතකයි බොහොම හොඳයි. ඊළඟ පාඩම් බලාගත්තද? ඔව් සම්පත් නෑ ඇයි? හොඳයි සත්‍ය. මොකක්ද ඊළඟ පාඩම? අපේ අම්මා කමක් නෑ. ඒක ඕනේ නැහැ. අපි අනිත් පාඩම් බලාගමු. அப்பா சொல்லியிருக்காரு சின்னதரோட்டு விளையாட்டு சாமான்களை தொடக்கூடாதுன்னு அவர் யாரு இது பின்னுக்கு இது திருப்பு பயப்படாம செய்யுங்க பரவாயில்லை இது மாதிரி 2 இருக்கு நான் பாஞ்சு எடுத்து தரவா வேணாம் இது தாழ்பம் எனக்கு நீச்சல் தெரியும் எப்படி தெரியும் நான் ஆத்துல நீந்துவேன் ஆத்துல அந்தா அங்க சரியான அழகு கல்லுகளுக்கு இடையில அழகா தண்ணி வரும் என்னை கூட்டி போங்களே அப்பா சொன்னாரு சின்னதுரைய கூட்டிட்டு போவேன் நானு அவர் யார் நாங்க போவோமே அதுதான் நாங்க குளிக்கிற இடம் நாங்க குளிப்போம் அப்பா சொல்லிருக்காரு தனியா ஆத்துல இறங்க வேணான்னு அவர் யாரு நாங்க குளிப்போம் வாங்க குளிப்பமா குளிக்க உடுப்பு கொண்டு வரலையே குளிக்கும் போது உடுப்பேன் கழட்டிங்க கழட்டிங்க ஏலா வாங்க வாங்க இங்க நல்லா வாங்க இங்க நல்லா வாங்க நல்லா சின்னதர உடுப்ப உடுத்துங்க என்ன செய்யற பாரு உனக்கு இப்ப செல்லம் கூடி போச்சு வர வர ஆட்டமும் கூடி போச்சு உனக்கு உனக்கு என்ன சொல்லிருக்க உனக்கு என்ன சொல்லிருக்க ஒரே கூட்டி போ டூட்டி மாத்தியா ஏன் சத்யா அடிச்சீங்க அவதான் உங்களை கூட்டி வந்திருக்கா நான் தான் சத்யா கூட்டி வந்தேன் டூட்டி பார்த்தா ரொம்ப மோசம் நீங்க ஆமா அவ சொன்னா நீங்க ஏன் வந்தீங்க போங்க
චොට්ටි මහත්තයා. එන්න යා බංගලාවට. යන්න. ඊට පස්සේ කවදාවත් ගඟට නාන්න යන්න එපා. ඇයි? හරි භයානකයි. පුංචි ළමයි ගහගෙන යන්නත් පුළුවන්. කිඹුල්ලුත් ඉන්නවා. පුංචි ළමයින්ට හොඳ නෑ පුතා. ඉතින් සත්‍යා මටත් වැඩිය පුංචිනේ. සත්‍ය යන්නේ එයාගේ තාත්තත් එක්කනේ පුතා. ඇයි මගේ තාත්තා මාත් එක්ක එන්නේ නෑ? ගඟ හරිම අපිරිසිදුයි පුතා. ඇයි? ගමේ කට්ටියම නානවනේ. ඉතින් මේ ස්විමින් පූල් එකත් අපිරිසිදුයිනේ. ඇයි? මේ කට්ටිය නාන්නේ? ශානිකා දැක්කද පත්තරේ? මොකද්ද? මේ යාපනයේ හමුදාවේ 13ක් මරා දමති. මන් දන්නවා. උදේ ඉඳන් රේඩියෝ එකේ කියනවා මේ කතාව. 13 දෙනෙක්. ඔන්න තරංග අපරාධයක්ද? මෙච්චර ගාණක් මරා දානකම් අපේ උන් මොනවද කළේ? මේ ආමිකාරොත් වෙලා ආයුධත් අතේ තියාගෙන. දැන් කොයි කාලෙන්දද කියන්නේ? අර කොඩි සංවිධානයද මොකක්ද එකක් ආයුධ එකතු කරනවා කියලා. කොළඹට ඇවිල්ලා ගහලා යනකම් JR ලොක්කට නම් තේරෙන එකක් නෑ. 13 දෙනෙක්. Velu! Velu! Kondi video. Velu! 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 Hey Mr. Bell. Velu! Kondi video. එළියට ගියාද? මොකද උනේ? Velu! මොකද හදිසියේ වේලුවල්? රටේ හැමතැනම කලබල. දෙමළ මිනිස්සු හොය හොය මරනවා. Velu! කොළඹ පැත්තේ යුද්ධයක්. අපේ ටවුමෙත් කලබල. දෙමළකට ගිනි තියෙනවා. Velu! Velu! උන් මගේ වාහනේත් ගිනි තියන්න හැදුවා. මගේ ගෙදර දෙමළ මිනිස්සු ඉන්නවයි කියලා. කොයිද මිනිහා යන්නේ? මහත්තයා. කන් ඇහෙන්නේ නැද්ද? පත්තේ ඒත් හිටියා මහත්තයා. කො සත්‍ය? පත්තේ ගේන්න කඩේට ගියා මහත්තයා. අනේ ගියා? ඔව්. තාම ආවේ නැහැ. දැන් එයි මහත්තයා. මල කෙලියයි. හිම් බලනෝ. එයි මහත්තයා. ළමයා දැන් එනවා මහත්තයා. ආර්ථකින් බලපන් මිනියෝ. දෙමළ මිනිස්සුන්ට ගහනවා දෙමළකට ගිනි තියනවා. මහත්තයා මොනවද කියනවා? මේ දෙමළ මිනිහට ගහනවා. ගහනවා නෙමෙයි මිනියෝ. මරනවා, පුච්චනවා. උලකින් බලපන්. Velu! Pedore! Pedore මිනියෝ. මහත්තයා ඉන්න මහත්තයා. මොනවද කියනවා මහත්තයා? Velu! Markette bang මිනියෝ. Yene kaala pedore. Omitte bang. Hey! Omitte bang මිනියෝ.
යන්නේ? අනේ මිස්ටර් පෙරේරා කොහෙද යන්නේ මිස්ටර් පෙරේරා? මිස්ටර් පෙරේරා. අනේ මිස්ටර් පෙරේරා. කලබලකාරී තත්ත්වය නිසා දැනට දිවයින පුරා ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය හෙට උදෑසන 6 දක්වා දීර්ඝ කර ඇත.
තම නිවෙස් වලට වී සංසුන්ව සිටින මෙන් අතිගරු ජනාධිපතිතුමා මහ ජනතාවගෙන් ඉල්ලා සිටී. මෙන්න එම නිවේදනය නැවත වරක්. රජය විසින් නිකුත් කරන ලද විශේෂ නිවේදනයක්. Mr. Pereira? සුමනා මට වතුර ටිකක් ගෙනින්. මං කිව්වනේ මේ වෙලාවෙ එළියට යන්න එපා කියලා. මොකද්ද මේ කරගෙන තියෙන්නේ? වේලුව මැරුවා. පිච්චුවා. කාර්යක පිච්චුවා. சின்னதுரை எங்க அம்மா வந்திருக்காங்க கூட்டிட்டு போறதுக்கு. நான் அம்மா கூட போக போறேன். சின்னதுரை என்னை பார்க்க வருவீங்களா? சின்னதுரை இந்த புஸ்தகத்துக்கு ஆசைத்தானே, வச்சுக்கொள்ளுங்க. இந்தாங்க. பிரச்சனை எல்லாம் முடிஞ்ச பிறகு சின்னதுரைய பார்க்க அம்மா கூட வருவேன். උඹ වත්තේ වැඩ කරලා හම්බ කරනවා වගේ දෙගුණයක් මං ඔබට ගෙවන්නම්. බංගලාවේ ඉන්න දෙන්න. මේ ළමයාව ඉස්කෝලේ යවන්නම් චූටි මහත්තයත් එක්ක. මං උඹලට කියන්නේ මේ ගෙදර නවතින්න කියලා. யாராவது உங்களை கொண்டு போட்டாங்கன்னா காசு பணம் இருந்து என்னதுக்கு? මොකද්ද ළමයෝ කියන්නේ? කවුරු හරි මම මැරුවා, සල්ලි වැඩක් නෑ අම්මා කිව්වා. கமல் ஆளுங்களும் சிங்கள ஆளுங்களும் ஒன்று சேர்ந்ததுக்கு பிறகு நாங்க உங்களை வந்து பார்க்கிறோம்னு சொல்லுங்க. සිංහල මිනිහා, දෙමළ මිනිහා ජාලු වුණා. ඊට පස්සේ එන්නම් අම්මා කිව්වා. පුතා කනගාටු වෙන්න එපා. අපි සත්‍ය බලන්න යමු. ශානිකා පුතා
පුතා අපි සත්‍ය බලන්න යමු පුතා.